හෙලෝ ඇයි අපිට මිනිස්සුන් ඕනේ මිනිස්සු කියන්නේ හරිම කම්ප්ලිකේටඩ් ජාතියක් නේද ගොඩක් දුරට සමහරලාට අපිව ඩිසපොයින්ට් කරනවා මගේ අවොයිඩන් කෑලියනව මනුෂ්‍ය බැඳීම් කොහොමත් චුට්ටක් දුක මුසු වෙච්ච බැඳීම් නේද ඒත් අපි ඇත්තරම තනි වුණ වෙලාවට ඇයි අපි මිනිස්සුන්ව ක්‍රේව් කරන්නේ ගොඩක් වෙලාවට අපි හිතන්නේ අනේ මම දුර්වලයි මට තනියෙන් ඉන්න බෑ නැත්තම් මේ මොකක් හරි ලෝන්ලිනස් කියලා කියනවා නැත්තම් මෙයා හරිම සෙන්සිටිව් මිනිස් නැතුව ඉන්න බෑ කියනවා එහෙම නෙවෙයි අපි කියන්නේ නේද ඒත් ඔයා දන්නවද ඒක එහෙම ෆීලිං එකක් විතරක් නෙමෙයි මේක බයොලොජිකල් නීඩ් එකක් ඔයාගේ උපතේදීම ඔයාට වය වෙලා තියෙන ඔයා කරන හැම දෙයකම යට හැංගිලා තියෙන හැම රිලේෂන්ෂිප් එකකම හැම ඉන්ටරැක්ෂන් එකකම හැංගිලා තියෙන බයොලොජිකල් නීඩ් එක. ඉතින් ඒක ඔයාලට පෙන්වන්න මම රිසර්චර්ස් කීපයක් අද අරගෙන ඇවිල්ලා තියෙනවා. අපි බලමු අද ඇටැච්මන්ට් තියරි වල ඔරිජින් එක ගැන. ඇටැච්මන්ට් තියරි ගැන දැනගන්න කලින් අපි බලන්න ඕන ඇටැච්මන්ට් තියරි වලට කලින් මිනිස්සු පිළිගත්තේ මොකක්ද කියන එක. මේ 20th century වල මුලදී සයිකොලොජි ගොඩක් දුරට බේස් වෙලා තිබ්බේ මේ ෆ්‍රොයිඩියන් තිංකින් වලින්. ඒ කියන්නේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියන මහත්මයා විසින් ඩෙවලොප් කරපු ඒ තිංකින් පැටර්න් එක උඩ තමයි මේක ගොඩක් බේස් වෙලා තිබ්බේ. ටෑන් එක දාලා එන්නම් ඔයාලට සද්ද වැඩි ඉදන්නේ තාඩිය. ඉතින් ඒ ෆ්‍රොයිඩියන් තිංකින් වලට අනුව මේ මව සහ පුතා අතර තියෙන බැඳීම මව සහ දරුවා අතර තියෙන හැඟීම ඇති වෙලා තියෙන්නේ අම්මා අපිට කණ්ඩ දෙන නිසා කියලා තමයි මේකේ කියන්නේ. ඒ කියන්නේ එයා අපිට කණ්ඩ දෙන නිසා තමයි අපි යත් එක්ක මේ බැඳීම ඇති කරන් තියෙන්නේ කියලා තමයි මේ ෆ්‍රොයිඩියන් තිංකින් වලට අනුව කියන්නේ. ඒකට අනුව මේ මව සහ දරුවා අතර තියෙන හැඟීමේ ප්‍රයිමරි ඩ්‍රයිව් එක හංග එක. ඒ කියන්නේ අපේ බඩගින්න තමයි මේකේ ප්‍රධාන දේ. බැඳීම එන්නේ දෙවනියට කියලා තමයි මේකට අනුව අපිට හිතන්න වෙන්නේ. මේකට කබඩ් ලව් කියලා කියලා තියෙනවා. ඒ කියන්නේ කබඩ් ලව් කියලා කියන්නේ දැන් අපි එන්නේ බඩගින්න හැදුනහම විතරයි. ඒ වගේ අර කබඩ් එකකින් දෙයක් ගන්න යන්නේ එහෙම සීන් නෑ. සමහර විට උඩින් බලපුවාම මේක් සෙන්ස් නේද? අපිටත් හිතෙන්න පුළුවන් ආව් වෙන්න පුළුවන් කියලා. නමුත් මවගෙන් වෙන් කරපු ළමයින්ට හැමදේම දුන්නත් එයාලගේ යටිතල පහසුකම් සහ කෑම වගේ දේවල් දුන්නත් එයාලගේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියන එක පේන්න අරගෙන තියෙනවා පසු කාලීනව. ඉතින් බෝල්බි කියලා මහත්මයෙක් එයාගේ ක්ලිනිකල් වර්ක් වලදී මේක හොඳටම දැකලා තියෙනවා. 1944 දී මේ 44 ජුවේනියර් thieves ඒ කියන්නේ මෙයා මේ හොරු 40 දෙනෙක්ව ස්ටඩි කරලා ඔන්න ඔහොම කතන්දරයක්. ඒකෙන් එයා හොයාගෙන තියෙනවා මේ මෙයාලගේ චයිල්ඩ්හුඩ් එකේ එයාලගේ තිබ්බ ඇටැච්මන්ට් වල ප්‍රශ්නත් එක්ක තමයි මේ මෙයාලා ඒ හොරු බවට පත් වෙන්න ඔන්න ඔහොම කතන්දරයක් එයාට ටච් වෙලා තියෙනවා. එතකොට ඒ ළමයි ඇත්තටම එයාලට පොඩි කාලේ හම්බෙන්න තිබ්බ යටිතල පහසුකම් නොලැබුණු ළමයි නෙමෙයි. පර්සන් කෙනෙක්ව නැති වුණ ළමයි. so එතකොට අපිට ඔප්පු වෙනවා මේ බැඳීම just not about the food. කෑම ගැන විතරක් නෙමෙයි මේ බැඳීම රඳාපවතින කියන එක. ඒක තවදුරටත් ඔප්පු කරන්න අපි මෙන්න මේ වගේ පරීක්ෂණයක් ගැන බලමු. හැරි හාව්ලෝ කියලා මහත්මයෙක් වඳුරන්ව යොදාගෙන පරීක්ෂණයක් කරලා තියෙනවා. මේ වඳුරන්ව කූඩුවකට දාලා කෘතිම අම්මලා දෙන්නෙක් හදනවා මේ කූඩුව ඇතුලේ. එක අම්මා කෙනෙක් නිකන් වයර් වලින් හදපු මෙෂ් එකක්. ඒ මෙෂ් එකේ කිරි බෝතලයක් ගහලා තියෙනවා. එතකොට වඳුරු පැටවුන්ට කන්න ඕන වුණාම මේ වයර් මෙෂ් එක ගාවට ගිහිල්ලා ඒ වයර් වලින් හැදුන වඳුරු අම්මගෙන් තමයි යාලා කිරි බොන්නේ. තව අම්මා කෙනෙක් ඉන්නවා. එයා නිකන් soft cloth වලින් හැදුණු soft texture එකක් තියෙන ටිකක් comfortable අම්මා කෙනෙක්. හරිද? එයා චුට්ටක් soft. නමුත් එයා කිරි බෝතල් යෑම මොකුත් නෑ. එයාගේ නිකන් comfort එක විතරයි එතන තියෙන්නේ. ඊපෙරේද ඔයාලා දකින්න නැති අර වඳුරු පැටියෙක් soft බොනික් එක්කවත් බදාගෙන ඉන්න ඔයාලා ටච් වෙන්න නැති නේ. මේ වගේ සීන් එකක් තමයි. හරි. දැන් අර ෆ්‍රොයිඩියන් තින්කින් වල කබඩ් ලව් තියරි එකට අනුව වඳුරු පැටව හැම වෙලේම මේ වයර්ඩ් මෙෂ් එක ගාවට යන්න ඕන. මොකද ආහාර නම් අපේ ප්‍රධාන ඩ්‍රයිව් එක. නමුත් ඒක නෙමෙයි සිද්ධ වුනේ. මේ වඳුරු පැටව නිතරම කාලය ගත කරන්න කැමති වෙලා තියෙන්නේ අර soft අම්මා ගාව. අර cloth වලින් හදපු අම්මාට ක්ලිංගි වෙලා ඉන්න තමයි මේ වඳුරු පැටව වැඩිපුරම කැමති වෙලා තියෙන්නේ. මොකක් හරි වෙලා මේ වඳුරු පැටව බය වුණාම එයාලා දුවගෙන යන්නේ අර රෙදි වලින් හැදුණු වඳුරු අම්මා ගාවට. දැන් මේ හරිනම් මෙයාලා මේ ජීවත්ව සිටින්නේ අර වය වලින් හැදුණු අම්මා කිරි දෙන්න නිසා නේ. එයා ගාවට දුවන්න බෑ. නමුත් එහෙම නෙමෙයි. මෙයා කම්ෆර්ට් එක හොයාගෙන තමයි දුවලා තියෙන්නේ. so ඒකට අනුව අපිට තේරෙනවා මේ වඳුරු පැටව සීක් අවුට් කරන්නේ මොකක් හරි විදිහේ කම්ෆර්ට් එකක්, ප්‍රොටෙක්ෂන් එකක්, ආරක්ෂාවක්, සුව පහසු බවක්. කවුරු හරි මාත් එක්ක ඉන්නවා කියන හැඟීම තමයි එයාලා හොයන්නේ කියන එක. අපිට මේකෙන් පෙනී යනවා. හලෝ කියන මහත්මයා මේකට කියලා තියෙන්නේ contact comfort කියලා. එතකොට මේ ආරක්ෂාව, comfort එක, protection එක තමයි මුල් අවදියේ තියෙන බැඳීමක තියෙන ප්‍රධාන drive එක නැතුව කෑම නෙමෙයි. so
මේ බැඳීම් පස්සේ වන්නන මනුස්ස ගතිය බයොලොජිකල්. ඒක ඇවිල්ලා සර්වයිවල් මෙකනිසම් එකක් අපිට වය වෙලා තියෙන. අපි තව පරීක්ෂණයක් බලමු. ඔය සමකාලීනවම තව සූලොජිස් කෙනෙක් පරීක්ෂණයක් කරලා තියෙනවා. එයාගේ නම කොන්රාඩ් ලොරන්ස් ග්‍රේලැග් ගුස්ලින්ස්ලා යොදාගෙන මං හිතන්නේ තාරාව ජාතියක්. එයාලා මෙයාලගේ උපතේදී එයාලා දකින පළවෙනි මූවිං ඔබ්ජෙක්ට් එක. ඒ කියන්නේ උපතේදීම එයා මාව දැක්ක කියන්නකෝ. එයා හිතනවා මම තමයි එයාගේ කෙයා කිව කියලා. හරිද? ඒක අම්මම වෙන්න ඕනේ නෑ. ඒක බෝලයක් වෙන්න පුළුවන්. මොකක් හරි වෙන මොකෙක් හරි සතෙක් වෙන්න පුළුවන්. එයාලා ශනිකව හිතනවා මෙයා තමයි මගේ ප්‍රයිමරි කම්ෆර්ට් සෝස් එක කියලා. මේ පරීක්ෂකයා ඒක කරද්දි මේ පරීක්ෂකයාවත් ඒ ගූස්ලා වටහාගෙන තියෙනවා එයාලගේ ප්‍රයිමරි බැඳීම විදිහට. ඒක එකපාරක් ෆෝම් වුණාම එයාලා ඒක දිගටම කන්ටිනියු කරනවා. ඒක හැමදාම එයාලා එක්ක රඳා පවතිනවා. මේ මහත්මයාකට කියලා තියෙන්නේ ඉම්ප්‍රින්ටිං කියලා. ක්‍රූෂලි මේකට කෑම කොටින්ම සම්බන්ධයක් නෑ. කෑම දෙන්නේ කවුද කියන එක කොටින්ම සම්බන්ධයක් නෑ. මේක එතකොට අර ප්‍රොටෙක්ටිව් ෆිගර් එක කවුද මගේ කියන එක තමයි මේ ප්‍රයිමරි ඩ්‍රයිව් එක. ඒක තමයි මම කියන්න උත්සාහ කරන්නේ. මේක හાર્ඩ්වයර් සර්වයිවල් මෙකනිසම් එකක්. හාලෝ කියන මහත්මයා අපිට ඒක පෙන්නුවා මැමල්ස් යොදාගෙන. මේ ලොරන්ස් කියන මහත්මයා අපිට ඒක පෙන්නුවා කුරුල්ලෝ යොදාගෙන. මේ බොල්බි කියන මහත්මයා මේක මත අලුත්ම කතන්දරයක් ගොඩනැගුවා. ප්‍රයිමරි කෙයාගිවර්ට තියෙන බැඳීම කිසිම දෙයක බයි ප්‍රොඩක්ට් එකක් නෙමෙයි. කවුද කණ්ඩ දෙන්නේ වගේ දේවල් මත රඳා පැවතුන එකක් නෙමෙයි. මේක අපිට hardwired වෙච්ච biological mechanism එකක්. Shaped by evolution, designed for one purpose, survival. එයා එකට කියලා තියෙනවා attachment behavior system කියලා. මේකට තියෙනවා set goal එකක්. ඒක තමයි security එක. ඕක දැන් apply කරලා බලපුවාම caregiver present වුණාම තමයි system එක calm වෙන්නේ. එතකොට තමයි ළමයාට පුළුවන් explore කරන්න, learn කරන්න, අලුත් දේවල් එක්ක engage වෙන්න. මොකක් හරි threat එකක් දැකපු ගමන් stranger කෙනෙක් වෙන්න පුළුවන්, යම්කිසි separation එකක් වෙන්න පුළුවන්, ලෙඩක් දුකක් වෙන්න පුළුවන්, බයක් වෙන්න පුළුවන්, මොකක්ම හරි threat එකක් දැකපුවාම මේ system එක activate වෙනවා. ශනිකව caregiverට return වෙනවා. safety එක ආය restore වුණාම තමයි system එක ආය calm වෙන්නේ. ළමෙක්ට ඉගෙන ගන්න, explore කරන්න නම් මේ system එක හැම වෙලෙම calm තියෙන්න ඕනේ. so ඒක feedback loop එකක්. threat එකක් detect වෙනවා, caregiverව reach කරනවා. එතකොට safety එක restore වෙනවා, resume වෙන්නේ. දැන් මේක අපි බලන්න ඕනේ කොහොමද? මේක අර romantic sense එකෙන් බලන්න බෑ. weakness කියන කෝණයෙන් බලන්න බෑ. මේක biological need එකක් වෙනවා. එතකොට කෑම, ඔක්සිජන් වගේ තත්ත්වයක් මේක. හරිද? ඔක්සිජන්ම නෙමෙයි. ඔයා පොඩි කාලේ ඔයා අම්මව හෙව්ව ඒ exact reason එකම ඒ exact system එකම තාමත් adult කෙනෙක් විදිහටත් ඔයාගේ ඔළුව ඇතුලේ වැඩ කරනවා. ඔයා මොකක් හරි බය උපදවන දෙයකට expose වුණ ගමන් ඔයාට කවුරු හරි ඕනේ මේක අවුලක් නෑ කියලා කියන්නේ. ඒක ඇත්ත. හරිද? මට සීන් එකක් තියෙනවා. දැන් මට මොකක් හරි එහෙම අවුලක් වුණාම මම හිතුවේ ඒක මං විතරයි කරන්න කියලා. ඔයාලත් කරනවද දන්නේ නැහැ. මම නම් ඒක කරනවා. කියන්නේ මට කවුරු හරි ඒක අවුලක් නැහැ කියලා කියන්න ඕනේ. වගේ නිකන් කවුරු හරි ඉන්න ඕනේ වගේ එකක් මට කොහොමත් තියෙනවා. මම හිතුවේ ඒක මගේ weakness එකක් කියලා. නමුත් දැන් මේවට අනුව මට ඒක පේනවා. ඒක අර අපිව ඩිසයින් කරලා තියෙන්නේ මේ software එකේ තියෙන සීන් එකක්. හරිද? so අපි බලන්න ඕනේ ඒක ෆ්‍රේම් කරලාද මේවා weakness කියලා හිතලා එහෙමනේ අපි ඒව හංගගෙන එහෙමනේ අපි ඉන්නේ. හැම මිනිස්සයාගෙම තියෙනවා ඔය මං කියපු system එක. බාඩගින්න එනවා වගේම මේ ඇටැච්මන්ට් එකකට තියෙන නීඩ් එකත් හැම මනුස්සයටම තියෙනවා. කල්චරල් නෙමෙයි, ලර්න්ඩ් එකක් නෙමෙයි. ඒකේ පර්පස් එක තමයි ඔයාව සේෆ්ටි එකට කනෙක්ට් කරලා තියාගන්න එක. ප්‍රශ්නය පැන නගින්නේ සිස්ටම් එක යුනිවර්සල් වුණාට caregiver යුනිවර්සල් නෑනේ. හැමෝටම එක වගේ care එකක් හම්බෙන්නේ නෑනේ. සමහර caregiversලා constantly present. එයාලා හැම වෙලේම ළඟ ඉන්නවා. සමහර අය inconsistent. සමහරලාට ඉන්නවා, සමහරලාට නෑ. සමහර අය නැත්තටම නෑ. තවත් සමහර systems තියෙනවා. ඉවනේ threat එකක් එද්දි තමයි මේ system එක on වෙන්නේ කියලා. සමහර අයට මේ threat එකත් caregiverමයි. එතකොට හිතන්නකෝ මම මේ දෙවෙනි episode එකට එන්න ඕනේ එකක් තව පොඩ්ඩෙන් කියන්නේ. හරිද? ඒක ඊළඟ episode එකෙන් බලමු. so මේ attachment system එක හැම මනුස්සයා තුලම තියෙනවා. ඒක කොහොමද වැඩ කරන්නේ කියන එක තමයි තීරණය කරන්නේ පරිසරය, caregiver ඉඳපු තැන සහ ඔය වගේ අර බාහිර සාධක. ඒ කියන්නේ මොන වගේ strategy එකක්ද develop වෙන්නේ, threat එකකදී මොන වගේද හැසිරෙන්නේ, අනික් අයගෙන් අපි මොනවද බලාපොරොත්තු වෙන්නේ. ඒවා අර අපේ earliestම years වලදී තමයි develop වෙන්නේ. ඉතින් මේ develop වෙන ඒවා තාමත් ඔයාගේ ඔළුවේ තියෙනවා ඒ systems, ඒ strategies. ඔයාගේ relationships, ඔයාගේ friendships, ඔයා කොහොමද conflict එකක් handle කරන්නේ, how closely you want to be with someone, and ඔයා loss එකක් කොහොමද handle කරන්නේ. so ඔයා learn කරපු strategy එක මොනවද? මේ ලෝකේ තියෙන strategies වර්ග මොනවද? ඊළඟ episode එකෙන් කතා කරමු. එහෙනම් set වෙමු.